හායි කොහොමද ඔයාලට වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔයාලා හොඳින් නැති කියලා මම හිතනවා. අදත් සබාත් නිවාඩුවක් ගන්න දවසක්. අපි දෙන්නගේ පුංචිම පුංචි සැමරීමක් වෙනුවෙන් අපි නිවාඩුවක් ගන්නවා. ඉතින් අදත් යන්නේ වෙනද වගේම නතානියා වලට. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්නකෝ. මම එන්න ටිකක් පරක්කු වුණා. ඉතින් සසි ඇවිල්ලා ගොඩක් වෙලා මං එනකම් බලන් ඉඳලා. අපි දෙන්න යන ගමන් මෙන්න මෙතනින් ලෙමනේඩ් එකක් ගත්තා. ඇත්තටම ඒක මේ වගේ රස්නේ කාලයකට නම් නියමෙටම ගැලපෙනවා. කතාවෙන් කතාව හොටෙල් එකටත් ආවා. හොටෙල් එක කින් සලමන් හොටෙල්. බීච් සයිඩ් එකේ තමයි මේ හොටෙල් එක තියෙන්නේ. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. මම ගොඩක්ම ආස මෙන්න මේ view එකට තමයි. මොකද කොච්චර වෙලා බලාගෙන හිටියත් ඇති වෙන්නේ නැහැ. එපා වෙන්නේ නැහැ ඉතින්. මුළු දවසම වුණත් මේ view එක දිහා බලාගෙන ඉන්න ඇත්තටම මම නම් ගොඩාක් ආසයි. ඔයාලත් බලන්නකෝ කොහොම ලස්සනක්ද තියෙන්නේ කියලා. ඒ ලස්සනත් බලලා ටිකක් වෙලා ඉඳලා උණු මුණු කෝපි එකක් බොන්න හැදන්නේ. ඉතින් මේ කෝපි එකත් බීලා අපි දෙන්න ආපහු යන්න ඕනි. තව පොඩි බඩු වගේක් ගන්න, කන්න කෑම වගේක් ගන්න. ඉතින් මං කිව්වේ හරිම ලස්සන view එකක් කොච්චර බලාගෙන හිටියත් එපා වෙන්නේ නැහැ කියලා. අන්න ඒ තරමටම මේ view එක දිහා බලාගෙන ඉන්නකොට ඇබ්බැහි වෙනවා. හවස් වෙලා දැන් වෙලාව මම හිතන්නේ 6ට විතර ඇති. අපි දෙන්න ආවා පහළ තියෙන සුපර් මාකට් එකට. මේ සුපර් මාකට් එක පැය 24ම ඕපන් සුපර් මාකට් එකක්. සාමාන්‍යයෙන් සබත් දවසට මෙහි කඩවල් වහනවා. ඒත් මේ වගේ සුපර් මාකට් කීපයක් තියෙනවා පැය 24ම ඕපන් එකේ තියෙන. අනිත් ඒවට වඩා ඉතින් චුට්ටක් ගණන් වැඩි. නමුත් ඉතින් මේ වගේ කඩයක් තියෙන එක හොඳයි. ඉතින් කොහේ ගියත් රාමෙන් එක නම් අමතක කරන්නෙම නැහැ. ඉතින් අපි දෙන්නට කන්න කියලා චිප්ස් පැකට් එකකුයි තව බොන්න ජාතිත් අරගෙනම ආපහු යන්න තමයි හදන්නේ. මේ වගේ view එකක් දිහා බලාගෙන හවස් වෙලාවක් තමන් ආදරය කරන කෙනත් එක්ක ගත කරනවා කියන්නේ ඇත්තටම ඒක හරිම සුන්දර මතකයක්. ඒ වගේම මේ වගේ view එකක් දිහා බලාගෙන ඉන්නවා කියන්නේත් ඒක එක්තරා විදිහේ ඇබ්බැහි වීමක්. මාස ගාණක් එක දිගට වැඩ කරලා ඒ රැකියාවෙන් පොඩි හරි වෙලාවක් මොහොතකට නිදහස් වෙලා මේ වගේ සුන්දර වෙලාවක් ගත කරනවා කියන්නේ ඒක අපේ මනසට ඇත්තටම ගොඩාක් වටිනවා කියලා නිම කරන්න බෑ. ඉතින් අපි දෙන්න මේ වෙද්දි මේ වීඩියෝ එක ගන්නකොට මැරි කරලා අවුරුද්දක් වෙනවා. ඉතින් ඒක සමරන්න තමයි අපි දෙන්න නිවාඩුවක් ගත්තේ. ඉතින් මේ වගේ ලස්සන තැනකට වෙලා අපි දෙන්නගේ පහුගිය අතීතය, ඉදිරි අනාගතයේ සැලසුම් ඔය වගේ ලස්සන සුන්දර කතා බහක් කරන්න හම්බුණු එකට මට ඇත්තටම ගොඩාක් සතුටුයි. ඒක අපි දෙන්නටම ගොඩාක් හිත නිවෙන දෙයක් වුණා. ඉතින් මේ තියෙන්නේ ඊට පහුවෙනිදා උදේ.
අපි හොටෙල් එක බුක් කරද්දී බ්‍රෙක්ෆාස්ට් එකත් එක්ක තමයි ගත්තේ. ඉතින් මේ තියෙන්නේ මෙහේ රටේ ඊස්ට්‍රයිල් වල බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක. ඉතින් ගොඩක් වෙලාවට එයාලා කන්නේ සැලඩ් වර්ග මෙන්න මේ වගේ චීස්, ඔලිව් වගේ දේවල් තමයි. ඊට අමතරව හොට් මීල් වලට චීස් පේස්ට්‍රි, චීස් කේක්, බිත්තර ඒ වගේම පස්තා වර්ග තිබුණා. මෙන්න මේ මාළු වර්ගයට මෙහේ කියන්නේ දක් මලුවක් කියලා. මම මීට කලින් කාලම නැහැ. සසී නම් කිව්වේ මේක හරි රසයි. මේ වගේ බන් එකට හරි පාන් පෙත්තකට හරි දාලා කන්න. ඒක ලුණු වල තම්බල වගේ එහෙම තමයි හදලා තියෙන්නේ කියලා. මමත් ඉතින් කලින් කාලා නැති නිසා කාලා බැලුවා. හැබැයි ඉතින් වීඩියෝ එක බලන ඔයාලට මගේ මූණ දැක්කහම තේරෙයි ඒක කොච්චර රසයිද කියලා. ඇත්තටම මට ඒක කන්න බෑ. මම දන්නේ ඇයි කියලා මට ඒකේ රසය නම් එච්චර ඇල්ලුවේ නැහැ. කොහොම වුණත් ඒක ಗುಣ කෑමක් කියලා නම් සසී කිව්වා. උදේට කාලා එහෙම්මම අපි පොඩ්ඩක් එළියේ ඇවිදින්න කියලා ආවා. මොකද මේ වෙලාවට රස්නේ නැහැනේ, මේ වෙලාවට රස්නේ ටිකක් අඩුයි. ඒක නිසා අපි දෙන්නත් එක්ක චුට්ටක් එළියට ආවා. මේ හරිය තියෙන මේ හොටෙල් එක තියෙන කඳු මුදුනක වගේ. ඉතින් කලින් වීඩියෝ එකට වඩා වෙනස් තැනක තමයි අද මේ view එක පේන්නේ. ඉතින් හරිම නිදහස් ඒ වගේම නිස්කලංක වෙලාවක් තමයි ඉතින් මේ වෙලාව. කාමරේට ආවහම එයාගෙන් මට ඇනිවර්සරි ගිෆ්ට් එක හම්බුණා. මට නම් එයාට මුකුත් දෙන්න බැරි වුණා. ඉතින් එයාගෙන් නම් මට ලස්සන ගිෆ්ට් එකක් හම්බුණා. ඉතින් හරිම සුවඳ perfume එකක් ඒ වගේම body lotion එකක් තමයි තිබුණේ. ඉතින් thank you so much Sasi for the gift and I like it. මේ වෙද්දි නම් අපිට චෙක් අවුට් වෙන්න වෙලාව ලඟ වෙමින් තිබුණේ. අපි හවස 4 වෙද්දී පිටත් වෙනවා. ඉතින් දෙන්න දවල් 1:00ට වගේ. ඉතින් අපි දිනට බඩගිනි නිසා රාමෙන් කන්න හිතුවා. ඊයේ ගත්ත රාමෙන් එක. ඊට අමතරව අපි ඊයේ කාපු කොත්තුවෙනුත් ඉතුරු වෙලා තිබුණ ටිකක්. ඉතින් ඉතුරු වෙච්ච කොත්තුව විසික් කරන්න බෑනේ නේද? අපරාධනේ. කීයරවත් විසික් කරන්නේ නැහැ. ඉතින් කන්න පුළුවන් තත්ත්වයක තිබිච්ච නිසා අපි දෙන්න ඒකත් කෑවා. ආයේ ඉතින් විසික් කරන්න නම් හිත දෙන්නේ නැහැ. ඔන්න නිවාඩු දවසත් ඉවර වෙලා ආපහු ඉතින් අපේ ජොබ් වලට යන්න පිටත් වෙනවා.
එහෙමයි කියලා බබල් ටී ෂොප් එක පහු කරගෙන යනකොට ඒක දිහා බලලා අහක බලාගෙන යන්න හිතෙන්නෙත් නැහැ. ඔන්න ඔහේ ලාස්ට් මීල් එක කියලා බබල් ටී එකකුත් අරගෙනම මම පිටත් වුණා. මේක වොයිස් කරද්දී මට හිතුනේ අපි මෙච්චර කෑම ගොඩක් කොහොම කෑවද කියලා. හවස 4ට හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා අපි බස් ස්ටෑන්ඩ් එකට ආවහම ඔන්න පළවෙනි බස් එක තමයි මේක. හවස 5ට ස්ටාර්ට් වෙන පළවෙනි බස් එක. ඉතින් ඒකේ නැගලා අපි දෙන්න ආපහු අපේ ජොබ් වලට යන ගම. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා පරිස්සමින් සතුටෙන් ඉන්න. ගිහින් එන්නම්.